හරිද? ඔන්න ඊළඟට තියෙනවා අපිට හදන්න සාධක සොයන්න කියලා. සාධක සොයන්න. මෙන්න බලන්නකෝ. එකක් තියෙන්නේ a වතාවක් x වර්ග ඍණ 9යි a. හරිද? ax වර්ග ඍණ 9යි a කියලා තියෙනවා. මේකේ වාට හොඳටම පේනවා මොකද්ද හොඳටම පේන්නේ? මේකේ දෙකේම a කියලා පදේ පොදුයි නේද? මේ දෙන්නගෙම ළඟ a ඉන්නවනේ. එහෙනම් දෙන්නගෙම මම එළියට ගන්නවා a. ඒකට a එළියට ගත්තොත් x වර්ගය ඇතුළට යනවා. මේ a එළියට ගත්තොත් ඍණ 9 තමයි ඇතුළට යන්නේ. හරිද? a ආව එළියට x වර්ග ඍණ 9 නිකන් දැකලා පුරුදුයි වගේ. මොකද්ද? ඍණ 9 කියන්නේ මොකේ වර්ගයද? 3 වර්ගය. අන්න වර්ග දෙකක අන්තරයක් තියෙනවා. එහෙනම් a වතාවක් x ඍණ 3 අනිත් එක x ධන 3 වර්ග දෙකක අන්තරය තිබ්බොත් කරන්නේ මොකක්ද? එකක් ඍණ දාලා වරහණක් ලියනවා අනිත් එක ධන දාලා වරහණක් ලියනවා. ඔන්න සාධක දෙක. හරිද? අපි ඊළඟ ගානට ගියොත් ඊළඟ ගානේ තියෙන්නේ රූපයක් තියෙනවා. හරිද? මේකේ රූපේ තියෙන්නේ මෙන්න මෙහෙම රූපය ඇවිල්ලා මෙහෙම මෙතනින් මෙහෙම මෙතන 40යි කියලා තියෙනවා. ඊට පස්සේ මේක x කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන සමානයි මේ කෝණේ 10යි මෙන්න මේක සමානයි. හරිද? මේකේ අපිට හොයන්න කියලා තියෙන්නේ රූපේ දී ඇති තොරතුරු අනුව x යගේ සොයන්න කියලා කියන්නේ. හරිද? ඔයා දන්නවනේ. සමාන පාද නම් සම්මුඛ කෝණ මොකෝ වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මේ සමාන පාද දෙක නිසා මෙතන 40යි නම් මේකත් කීයක් වෙන්න ඕනේ? 40ක් වෙන්න. මේ කෝණ දෙක එකතුව බාහිර කෝණයට සමානයි නේද? හරි. එහෙනම් x සමානයි මොකද්ද? 40ට එකතු කරනවා 10යි. එහෙනම් x සමානයි 50යි. හරිද? හේතුවක් ලිව්වොත් මොකද්ද ලියන්නේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව බාහිර කෝණයට සමාන වේ. හරි. ඔන්න ඔහොම ගන්න පුළුවන්. ඔන්න හේතුවක් ලිව්වොත් ඔන්න. හරිද? හරිද? අපිට තියෙන හතරවෙනි ගාන අපේ පේපරේ තියෙන හතරවෙනි ගාන කියලා කියන්නේ පහත රූපයේ AD චාපයේ දිග සෙන්ටිමීටර 11යි. AD කියන චාපිකු මෙන්න මේ චාපයේ දිග සෙන්ටිමීටර 11යි. දී ඇති තොරතුරු අනුව එහි අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. අඳුරු කරලා තියෙන්නේ මෙන්න මේ කොටස. හරිද? අඳුරු කරලා තියෙන්නේ මේ කොටස. ඒකෝර අන්නේ කොටසේ පරිමිතිය හොයන්න නම් ඔයා මේක දැන් දන්නවනේ. මේක දන්න. මෙතන 7යි නම් මේ ඉරි කෑල්ල නිසා මෙතනත් 7යි. මේ ලොකු එක දන්නේ නෑ නේද? එහෙනම් ඒක හොයා ගන්නවා. ඒ චාප දිගක් නේද? එහෙනම් චාප දිග සමානයි 2πr වතාවක් ඊට බෙදීම 360. දෙක phi කියන්නේ 22 බෙදීම 7 r කීයද? මෙතන 7යි මෙතන 7යි 14යි. ඔක්කොම r කීයද? සෙන්ටිමීටර 14යි. ඊට මේක 4න් එකක් නේද? අංශක 90ක් නේ. කියන්නේ 4න් එකක්. හරිද? 90 බෙදීම 360 කියන්නේ 4න් එකක්. දැන් මේ බලන්න. 4ට මේ 14 කැපෙනෝ 2යි. ඒ 2යි මේ 4යි කැපෙනෝ 2යි. ඒ 2යි මේ 2යි කැපුණා. එහෙනම් එන්නේ සෙන්ටිමීටර කීයද? 22ක් එන්නේ. එතකොට මෙන්න මේකේ එක සෙන්ටිමීටර 22යි. දැන් පරිමිතියනේ ඕනේ. පරිමිතිය ඕනේ. හරිද? පරිමිතිය කියලා කියන්නේ අපි වටේ දිගනේ. අඳුරු කළ කොටසේ වටේ දිග. මෙතෙන්ටම 7යි. 7යි සෙන්ටිමීටර. මෙතෙන්ටම 11යි සෙන්ටිමීටර. මේ ටිකට ආයේ 7යි සෙන්ටිමීටර. මේ ටිකට ආපහු 22යි සෙන්ටිමීටර. හරිද? එතකොට ඔක්කොම එකතු කරා. 7යි 7යි 14යි 14යි 11යි 25යි. 25යි 22යි කියන්නේ 47යි. එහෙනම් ඇත්තටම පරිමිතිය කියලා කියන්නේ සෙන්ටිමීටර කීයද? 47ක්. හරිද? අපි ඊළඟ ගානෙන් චෙක් කරමු.
හරි. ඔන්න 5 වෙනි ගාන. පේපරේ තියෙන 5 වෙනි ගාන කියන්නේ සුළු කරන්න කියලා. එතකොට මේක සුළු කරන්න ගියාම ඔයාලට පේනව නේද භාග දෙකක් නේද තියෙන්නේ. එහෙනම් පළවෙනි භාගෙ ලියන්න. 12 බෙදීම 5යි a වර්ග v. බෙදීම වෙනුවට දාන්න ගුණ කිරීම. හරිද? ගුණ කිරීම දාලා මේකේ උඩ යට මාරු කරනවා. ඇයි බෙදීම වෙනුවට ගුණ කිරීම දාලා වැරද්දක් කරනවා. ඒ වැරද්ද නැති කරන්න මේකේ උඩ යට මාරු කරන්න. කියන්නේ යට තියෙන එක උඩින් ලියන්න, උඩ තියෙන එක යටින් ලියන්න. හරිද? ඔන්න ඔහොම ලියුවා. ලියලා ඉවර වෙලා දැන් මේකේ මේ කපන්න ඕන ඒවා කපන්න ඕන. හරිද? මේ බලන්න. ඒ වර්ගයකටම ඒ වර්ගයක් කපන්න පුළුවන්. ඊට පස්සේ මේ B1කට මෙතන B1යි කපන්න පුළුවන්. ඊට පස්සේ කපන්න පුළුවන් මේ 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. එහෙනම් 4 උඩින් ඉතුරුයි. තව මෙතනින් B එකක් ඉතුරුයි. යට 5 තියෙනවා 5 විතරයි තියෙන්නේ. හරි. ඔන්න ඒ ගානක් අවුලක් නැහැ නේ.